ආයුබෝවන් මම ආයුර්වේද වෛද්‍ය රේටි චමෝදනි හැමෝම කියලානේ මගේ දන හිත රිදෙනවා මගේ ඇඟිලි රිදෙනවා එහෙම නැත්නම් තව කියනවා මගේ උරහිස් රිදෙනවා එහෙම කියලා. ඉතින් ඔය දන හිස් රිදෙන එක උරහිස් රිදෙන එක හැමෝම හිතන්නේ මට ඔස්ටියෝපොරෝසිස් මට ආතරයිටිස් එහෙම කියලා. ඉතින් ආතරයිටිස් කියන එක වර්ග කිහිපයක් තියෙනවා. ඇයි මේ දන හිස් රිදෙන්නේ මොකද්ද වෙන්නේ කියන එක තමයි අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ. අපිට දන හිස් අල්ගත්තාම මේ තියෙන්නේ කලව ප්‍රදේශය, මේ තියෙන බත්කෙන්ඩ ප්‍රදේශය. මේ තියෙන්නේ දන හිස කියන තැන. මේ මෙතන මාක් කරලා තියෙන්නේ මෙතන දන හිස් ඇටේ. මේ අස්ථි දෙකක් අතර තියෙනවා පරතරයක්. ඊට අමතරව ඒ අස්ථි වල අග කෙරවල තියෙනවා කාටිලේජ්. ඔස්ටියෝආතරයිටිස් කියන එකේදී මෙන්න මේ කාටිලේජ් ගෙවීමක් සිද්ධ වෙනවා. එහෙම ගෙවීමකදී තමයි ඔය කට්ටිය කියන්නේ නැවෙද්දි කරද්දී තමන්ගේ දණහිස කට ගාලා සද්දයක් එනවා. එහෙම කියලා. එහෙම වෙන්නේ මෙන්න මේ කාටිලේජ් ගෙවීමත් එක්ක. ඒත් එක්ක මේ දණහිස් වල ගෙවීමක් සිද්ධ වෙනවා. අපි නිතර ඇවිදිනවා නම්, නිතර පඩි පෙළ නගිනවා නම්, එහෙම නැත්නම් නිතර ක්‍රියාකාරකම් වල යෙදෙන කෙනෙක් නම් වයසට යනවත් එක්කම මේ ආතරයිටිස් කියන තත්ත්වය එනවා. ආතරයිටිස් කියන එක බහුලව අපිට දකින්න පුළුවන් කාන්තාවන්ගේ. හෝමෝන වෙනස් වීමත් එක්ක තමයි වැඩිපුරම බහුතරයක් කාන්තාවන්ට මේ ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වය එන්නේ. මේ මම ඇඳලා තියෙන්නේ ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයට පත් වුණාට පස්සේ අලවස්තිය සහ බස්කෙන්ඩ් ප්‍රදේශයේ තියෙන අස්ථි වල සිදුවන වෙනස් වීම. දැන් පේනවා මෙන්න මෙතන තියෙන කාටිලේජ් එක. දෙක අතර තියෙන පරතරය අඩුවීමක් වෙලා. මේ තත්ත්වයටදී අපි එක්ස්රේ එකකින් බැලුවොත් මේ තත්ත්වයටදී ඒ රෝගියාට හිටගෙන ඉන්න බෑ, දණහිසේ ලොකු අමාරුවක් තියෙනවා, දණහිස් වේදනාව වැඩි, ඒ වගේ තත්ත්ව වෙනවා. ඒක තමයි අපි ඔස්ටියෝ ආතරයිටිස් කියලා හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් ඒක ඕනෑම සංදියක එන්න පුළුවන්. මොකද හැම සංදියක්ම ගෙවීමකට ලක් වෙනවනේ වයසත් එක්ක. තව අවස්ථාවක් තියෙනවා අපි කියනවා රුමටොයිඩ් ආතරයිටිස් කියලා. ආයුර්වේදයේ අපි ඒක ආමවාද තත්ත්වයක් කියලා තමයි හඳුන්වන්නේ. ඒ ආමවාද තත්ත්වයේදී මෙන්න මේ අතර තියෙන තරලය අපි ඉගෙන ගන්න මේ අතර තරලයක් තියෙනවා කියලා. මේ අතර තියෙන තරලය ආසාදනයකට ලක් වෙනවා. එතකොට එතන ඉදිමීමක් ඇති වෙනවා. ඒත් එතන ඉන්න වේදනාවක්. එතකොට ඔස්ටියෝ ආතරයිටිස් උනත් රුමටොයිඩ් ආතරයිටිස් උනත් අපිට වේදනාව කියන එක පොදුවේ අඳුන ගන්න තිබුණා. තමන්ට දණහිස් වේදනාවක් එනවනම්, අස්ථි නවදි කරද්දී වේදනාවක් එනවනම්, හිරවීමක් දැනෙනවනම් එළම ගිහිල්ලා තමන්ගේ වෛද්‍යවරයා හමු වෙලා තමන්ගේ අවශ්‍ය බෙහෙත් ප්‍රතිකාර යොදා ගන්න ඕනේ.